ඉතින් අද සාදරයෙන් පිළිගන්න අපේ YouTube channel එකට අද අපි ගෙනල්ලා තියෙනවා හැමෝම බලන්න හිටපු ග්‍රාම සේවක රැකියා පුරප්පාඩුවට පත්වන තරඟ විභාගයේ පිළිබඳ තොරතුරු තමයි අද ගෙනල්ලා තියෙනවම අපි බලමු මේකට ඉල්ලන සුදුසුකම් මොනවද අයදුම් කරන්නේ කොහොමද කියලා. වීඩියෝට යන්න කලින් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි වීඩියෝ පළමුවෙන් ශ්‍රී ලංකා ඩ්‍රාම සේවක තුන්වෙනි ශ්‍රේණිය සඳහා තමයි බඳවා ගැනීම 2025 දෙසැම්බර් මාසයේ තමයි තරඟ විභාගය පවත්වන්නේ කියලා සඳහන් කරලා තියෙන්නේ. 2025 ඔක්තෝබර් 24 වෙනිදා උදෑසන 9ට අයදුම්පත් බාරගන්න පටන් ගන්නවා කියලා තමයි අයදුම්පත් බාර ගැනීම පටන් ගන්නවා කියන ක්ලෝස් වෙන්නේ 2025 නොවැම්බර් 24 වෙනිදා උදෑසන 9ට ක්ලෝස් වෙනවා. මේකේ ඇප්ලිකේෂන් එක ඇප්ලයි කරන්න පුළුවන් www.donates.lk විතින් අයදුම් කරන්න පුළුවන්. අපි බලමු මේ වීඩියෝ එකෙන් කොහොමද අයදුම් කරන්න කියලා. ස්කිප් කරන්න නැතුව බලලා හරියටම අයදුම් කරමු. අයදුම් විභාග ගාස්තු විදිහට රුපියල් 1000ක මුදලක් අය කරනවා කියලා මෙයාලා සඳහන් කරලා තියෙනවා. පළවෙනිට බලමු අපි සුදුසුකම් පිළිබඳ බලමු අපි මොනවද ඉතින් සුදුසුකම් කියලා. අයදුම්කරු විසින් සම්පූර්ණ කළ යුතු මූලික සුදුසුකම් කිහිපයක් තියෙනවා. අයදුම්පත් බාර ගන්න අවසන් දිනට 2025 11/24ට වයස අවුරුදු 21කට නොඅඩු සහ 35ට නොවැඩි විය යුතුය. අධ්‍යාපන සුදුසුකම් ලෙස බලනවා නම් ඕ ලෙවල් විභාගයේ එක්වරක සිංහල හෝ දෙමළ පළමු භාෂාව සහ ගණිතය ඇතුළු විෂයන් 4කට සම්මාන සාමාර්ථ සහිත විෂයන් 9කට සමත්ව තියෙනවා නම් මේකට අයදුම් කරන්න පුළුවන්. ඊට අමතරව ඒ ලෙවල් විභාගයේ විෂයන් එකවර සමත්ව තියෙන්න ඕනි කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. අයදුම්කරු විසින් තනතුරු සඳහා අයදුම් කරන කොට්ටාස ලේකම් කොට්ටාසය තුළ අයදුම්පත් බාර ගන්න අවසන් දිනට වසර 6ක කාලය තුළ අඛණ්ඩව අවුරුදු 3ක් ස්ථිර පදිංචිය තහවුරු කළ යුතුයි කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයාලා පදිංචි වෙලා ඉන්න තැන අවුරුදු 3ක් එක දිගට පදිංචි වෙලා ඉන්නවනම් ඔයාලට මේකට අයදුම් කරන්න පුළුවන් කියලා තමයි මෙයාලා සඳහන් කරන්නේ. තරඟ විභාග ව්‍යුහය සහ සමත් වීමේ පිළිබඳ තොරතුරු තමයි දැන් කතා කරන්නේ. තරඟ විභාගය සිංහල දෙමළ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වෙනවා. විභාග ප්‍රශ්න පත්‍ර 3කින් සමන්විත වන ඒ භාෂා භාවිතයේ අවබෝධය දේශීය හා ගෝලීය ප්‍රවණතා පිළිබඳ මනා දැනුම සහ යෝග්‍ය පරීක්ෂණය යන විෂයන්ගෙන් තමයි සමන්විත වෙන්නේ. විභාගයෙන් සමත් වීම සඳහා එනුම්කරු විසින් එක් ප්‍රශ්න පත්‍රයට 140ක් හෝ ඊට වැඩි ලකුණක් ලබා ගන්න ඕනේ. ඒක තමයි මේකට ඔයාලා සුදුසුකම් සම්මුඛ පරීක්ෂා සුදුසුකම් ලබන්නේ. සුදුසුකම් තක්සේරු සම්මුඛ පරීක්ෂා සඳහා කැඳවීමක් සිදු කරනවා. ඒ ලකුණු වලින් පාස් වෙන අය ඔයාලා ඉන්ටර්විව් එකට කතා කරනවා. බඳවා ගැනීමේ ක්‍රමවේදය විදිහට බැලුවොත් ලිඛිත විභාගයෙන් ලකුණු 50ට ලබා ගන්න සම්මුඛ පරීක්ෂණයේ සමස්ත ලකුණු මත පදනම්ව ඉහතම දක්ෂිනා දක්වන අයදුම්කරුවන් පුරප්පාඩු ගණයට අනුව තෝරාගෙන මාස 3ක පුහුණු පාඨමාලාවක් සඳහා යොමු කරේ. මෙම පුහුණු කාලය තුළදී දීමනාව 10800ක් ගෙවනු ලැබේ. පුහුණු සාර්ථකව අවසන් කරන අයදුම්කරුවන් ස්ථීර හා විශ්‍රාම වැටුප් සහිත ඩ්‍රාම නිලධාරී සේවයේ තුන්වෙනි ශ්‍රේණියට පත් කරනු ලැබේ. මෙම තොරතුරු සඳහා අදාළ වන වැටුප් පරිමාණය වන්නේ 50630ත් 84960ත් වේ. මුල් පත්වීම් ලැබූ දින සිට වසර 3ක කාලයක් මුල්පත් වූ කොට්ටාස ලේකම් කොට්ටාසය තුළ සේවය කිරීම අනිවාර්ය වන අතර සතියකට එක් නිවාඩු දිනයක් හැර අනෙක් දිනවල පැය 24 පුරාම සේවයේ යෙදීමට බැඳී සිටී කියලා තමයි මේ සඳහන් කරන්නේ. ඔයාලට මේක මේ විදිහට තමයි අයදුම් කරන්න ඕනේ. ඊගාවට අපි ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරන විදියයි ඔයාලා මේ මම කතා කරපු ඩීටේල්ස් ටික ඒ කියන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් එක ඩවුන්ලෝඩ් කරන විදිය අපි බලමු දැන්. මෙතනට එන්න ඕන ලින්ක් එක මම පාර ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඔයාලා එතනින් එන්න. මේකේ අපිට සිංහල ඇඩ්වර්ටයිස්මන්ට් එක තාම දීලා නැහැ. දානකොට දැම්ම ගමන්ම මම මේක අප්ඩේට් කරන්නම්. ඉංග්‍රීසි ඇඩ්වර්ටයිස්මන්ට් එක තියෙනවා. ඒක ඩවුන්ලෝඩ් කරන්න මෙතන ක්ලික් කරන්න. එහෙම ක්ලික් කරාම මෙතන ඩවුන්ලෝඩ් now මෙතන ඩවුන්ලෝඩ් අයිකන් එකක් තියෙනවා. ඒක ක්ලික් කරාම ඔයාලට මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එහෙම තමයි මේක ඩවුන්ලෝඩ් කරන්න ඕනේ. ඔයාලට මේක අයදුම් කරන්න නම් ඔයාලා donates.lk එකට එන්න ඕනේ. අපි ඒක බලමු. ඔයාලට මාකින් ස්කීම් එකක් තියලා තියෙනවා. ඒකත් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. මෙතන ක්ලික් කරන්න. ක්ලෝසින් ඩේට් තියෙනවා 11/24. මෙතන apply for jobs ක්ලික් කරන්න. එහෙම ක්ලික් කරාම මෙන්න මෙතන ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එකට තමයි ඉන්නේ. ඊට පස්සේ ආවම මෙතන පහළට ආවම ඔයාලට පෙන්නනවා මෙතන EB exam කියලා තියෙනවා. මෙතන මේ කහ පාටින් ඒක ක්ලික් කරන්න. ක්ලික් කරාම මෙතන තියෙනවා online application එක දාන්න කියලා. පළවෙනිට ඔයාලා මෙතන apply for jobs ක්ලික් කරලා ඉල්ලනවා මේ ඔයාලගේ details ටික ඒව ටික දෙන්න. ඊට පස්සේ
පේමන්ටක් කරන් තියෙන අවසානට ඒකත් කරන්න. ඔයාලා බලන්න මෙතන තියෙනවා. මෙතන මේ ඩ්‍රාම නිලධාරී සර්විස් කියලා තියෙනවා. ඒකේ ඉන්ට්‍රොඩක්ෂන් එක ගන්න පුළුවන් අපට. මෙතන ඉන්ට්‍රොඩක්ෂන් එක දීලා තියෙනවා. මෙතන පළවෙනි මේ ඔන්ලයින් ඇප්ලිකේෂන් එක නම් මෙතන පළවෙනි ක්ලික් කරන්න apply for jobs. ඊට පස්සේ මෙතන apply කියලා කියවන්න. ඊට පස්සේ login වෙන්න තියෙනවා. ඔයාලා NIC නම්බරේ ෆෝන් නම්බර් එකකුයි ඊමේල් ඇඩ්‍රස් එකකුයි දීලා next දෙන්න. ඊට පස්සේ submit this application click කරන්න කියලා මේ ආසනයෙන් තියෙනවා. ඊට පස්සේ ඔයාලගේ personal details fill කරලා මෙතන ටික් එක දාලා proceed දෙන්න click කරන්න. ඊට පස්සේ ඔයාලගේ payment එකක් ගන්න තියෙනවා. proceed payment click කරන්න. ඊට පස්සේ ඔයාලා visa card click කරලා ඔයාලගේ NIC සමානන්න PAN card number එක දෙන්න. card එක ඉස්සරහා පැත්තේ තියෙන number එක දෙන්න. ඊට පස්සේ මෙතන expiry date එක තියෙනවා card එක ඉස්සරහා. අන්න ඒක දෙන්න. මෙතන පිටිපස්සේ CV number කියලා CVC number ඒ වගේ එකක් තියෙනවා. අන්න ඒක දෙන්න. ඊට පස්සේ pay now click කරාම ඔයාලට මේකට අයිඩම් කරගන්න පුළුවන්. ඒ විදිහට තමයි මේ vacancy එකට අයිඩම් කරන්නේ. ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා මොකක් හරි පැහැදිලි නැති තැනක් තියෙනවා පහල කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අපි තව වීඩියෝ එකකින් හමු.